හෙලෝ මෙන්න මගේ තෙමෝ සෙකන්ඩ් ඕඩර් එකක් ආවා. අපි ඒකත් අන්බොක්ස් කරමු. මේකේ ඕඩර් එක දාපු එකෙන් මට මතක අයිටම්ස් 15ක් තිබුණා. අයිටම්ස් 14ක් එක පැකේජ් එක. අනිත් එක අනිත් පැකේජ් එකේ කියලා තිබුණා එන්නේ. ඉස්සෙල්ලම ආවේ අයිටම්ස් 14 පැකේජ් එක. මේක ඩොලර් 16.50ක වගේ ඕඩර් එකක්. එතකොට මේ ඕඩර් එක එන්න දවස් 11ක් මට ගියා. හරි අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේක හෑන්ඩ් ග්ලව්ස් දෙකක්. මම ඔයාලට ෆොටෝ එක දාන්නම්. මේකත් උනේ පොඩි ගාණක් උනේ. අර අවුවට යනකොට දාන්න පුළුවන් බයික් වල යන අයට විශේෂයෙන්ම හෑන්ඩ් ග්ලව්ස් දෙකක්. හොඳයි ඇඟට පහසු රෙද්දක්. ඒක අවුලක් නෑ. මං හිතන්නේ එක හොඳයි. 10න් වගේ දෙන්න පුළුවන්. මට මේකේ එස්ටිමේටඩ් ඩේට් දීලා තිබුණේ මාර්තු 14 ඉඳලා 21 වෙනකම්. ඒකට මට මේක ආවේ මාර්තු 17. හරි. අපි බලමු ඊළඟ එක. ඊළඟ එක මේ අපේ අක්කගේ බබාට චූටි කෙනාට ෂූස් දෙකක්. මේකේ ක්වොලිටි එක ගත්තොත් හොඳම ක්වොලිටි එකට තියෙනවා. ඒ කියන්නේ අර මේ අවුරුද්දක එකහමාරක බබාලට ඇවිදිනකොට අර දාගෙන යන්න පුළුවන් වැටෙන්නේ නැහැ. මේක යට තියෙන රබර් එකක් උඩ තියෙන මේස් එක. අර බිමට වදින කොටස විතරයි රබර් එක එන්නේ අනිත් තියෙන මේස් එක. ඒකත් හොඳම ක්වොලිටි එකට තියෙනවා ගානට වර්ත්. ඊළඟට මේ ලිප්ස්ටික්. ඔය ලිප්ස්ටික් අයි ෂැඩෝ ඉස්සරහට තියෙනවා ඔක්කොම ගෙන්නුවේ මට නෙමෙයි අපේ අක්කිට. ලිප්ස්ටික් ගත්තොත් එයා එකම කලර්ස් වලින් ගෙන්නුවේ පොඩි දශමයක වගේ වෙනස්කම් ටිකක් තමයි කලර්ස් වල තියෙන්නේ. බලමු මේ කලර් එක. මේ ලිප්ස්ටික් එක ස්ට්‍රෝබෙරි සුවඳ. මට මතක විදිහට මේකත් උනේ 200 ගාණක්ද කොහෙද. මේ ඔක්කොම බඩු ඒ කියන්නේ පෙන්නන ගානට ගොඩක් වර්ඩ් සමහර ඒවා නම් තිබුණා සැටිස්ෆයිඩ් වෙන්න බැරි ඒවා. ඒව සමහර වෙලාවට මේ අර හරියට අපි ඩිස්ක්‍රිප්ෂන් කියන්න නැති නිසා අර ටක් ගාලා ෆොටෝ එක බලලා ලස්සන වුණාම ටක් ගාලා ඇඩ් ටු කාර්ට් කරගෙන දාන ඒවා තියෙනවානේ. එහෙම අයිටම්ස් දෙක තුනකුත් මේ ඕඩර් එකේ තියෙනවා. ආට ඉස්සරහට බලා ගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ මම හිතන්නේ ඉයරින්ග්ස්. මම දෙක හැටලා හිටිය. ඒකත් හරිම ලස්සනයි. චාම් ලුක් එකක් තියෙන. ඔය ඉයරින්ග්ස් නම් තියෙනවා 100 ගාන 150 වගේ ඉඳලා ඉයරින්ග්ස් තියෙනවා. ඊටත් අඩුවට තියෙද දන්නේ නැහැ. චාම් ලස්සනයි. ඔය මං ගෙනාපු ඉයරින්ග්ස් ඔක්කොම පොඩි පොඩි ගණන් වල ඒවා. ඒවා හරිම ලස්සනයි. අපි තෙම ඕඩර් එකක් දැම්මම අර ඒක අප්ඩේට් වෙනවනේ සාමාන්‍යයෙන්. දැන් තියෙන්නේ කස්ටම්ස් ක්ලියර් කරන ගමන් එහෙම කියලා දැන් මට මේ ඕඩර් එක එනකොටත් ඕඩර් එකේ ස්ටේටස් එක තිබුණේ ඉන් ඩිලිවරි කියලා. ඒ සාමාන්‍ය වැටෙන්න ඕන අවුට් ෆොර් ඩිලිවරි කියලා ඉන් ඩිලිවරි කියලා තියෙද්දිත් තමයි මට ඕඩර් එක ආවේ. මේ දවස්වල පොඩි පරක්කුවක් තියෙනවා මම හිතන්නේ. හරි. මේකත් රේසර් එකක්. ඊළඟට මම හිතන්නේ මේක ස්පොන්ජ් එකක්. අර මේකප් ස්පොන්ජ් එකක්. ඕකේ තිබුණේ මම ඔයාලට ෆොටෝ එකක් දාන්න මම ආයෙත් ගිහිල්ලා බැලුවා 1 පැක් කියලා. එතකොට අපි හිතුවේ මේ අර ෆොටෝස් වල තිබුණ පැක් එකක්. ඔකට මට මතක 100 ගාණක් වුණේ. 1 පැක් කියලා තිබුණ නිසා අපි හිතුවේ පීසස් 6ක්ද කොහෙද දාලා තිබුණා. මේ ඒක සම්පූර්ණ කියලා. හැබැයි එක පීස් එකක් තමයි 187ටද කොහෙද වැටලා තිබුණේ. ඊළඟට ඕකත් ලොකු බබාට ගෙන්න පර්ස් එකක්. ඒකත් මේ අර අපි සාමාන්‍ය සයිඩ් බෑග් කියන මතේ ඉඳගෙන තමයි ඔක දැම්මේ. උනට එයාලට තියෙන අවුලක් නැහැ. චූටි. කියන්නේ සාමාන්‍ය අල්ලේ සයිස් එකට විතර ඇති. ඊට වැඩි චුටක් ලොකුයි. අල්ලට වැඩි චුටක් ලොකුයි. සාමාන්‍ය එක අතක් මගේ නම් එක අතක ප්‍රමාණය විතර වගේ තමයි පර්ස් එක තිබුණා. ලස්සනයි. ටිකක් චූටි හැබැයි අර අපි ෆොටෝ එකේ දැක්කේ සයිඩ් බෑග් එකක් වගේනේ. අර එයාලට අවුලක් නැහැ. ෂේප්. අපි ඔකට සැටිස්ෆයිඩ් ලොකුවට නොවුනට ඕකේ අදාළ අයිතිකාරයා සැටිස්ෆයිඩ්. ඒ නිසා ඉතින් අවුලක් නැහැ. ඊළඟට තියෙන්නේ නේල්ස්. මේකෙත් පෙන්නලා තිබුණු ෆොටෝ එකනේ පෙන්නලා තිබුණේ හරි ලස්සනයි. මම දන්නේ ඕකට අපි රොඩින් වෝටර් බේස් එක ගන්න වෙනවා මේ
අර ස්ටිකර් එක වෝටර් ස්ප්ලේස් තියෙනවා. හරි ග්ලිටර් එක හරි මට මතක නෑ ඔගේ නම. අර ඒක ගන්න වෙනවා ඔකේ ෆොටෝ එකේ තියෙන පාටට එන්න නම්. නැත්තම් ඔකේ තියෙන නිකන් මැට් කලර් එකක්. ඒක ෆොටෝ එකට අවුලකුත් වැඩිය නෑ. වෙනස්. ඉතින් ඒක හැබැයි පැකේජ් එකත් කැඩිලා ආවේ. මම කියන්නේ ඉටිකොලේ සම්පූර්ණ කැඩිලා තිබුණේ. අවුලක් නෑ. ඉතින් අරක දාලා තමයි බලන්න ඕනේ මේ විදිහට එනවද කියලා. ඒකත් වෙනස්. ලස්සනයි වුණාට අයිති ලොකුයි කියලා ගොඩක්. මේකෙත් මං ඔයාලට ෆොටෝ එක දාන්නම් මේක කොහොමද තිබුණේ කියලා. ඒ කියන්නේ අර නිකන් ක්‍රිස්ටල් එකක් වගේ තිබුණේ. ඒකේ ආසාවට දැම්මේ. ඒ වුණාට මේ ඔකේ එල්ලෙන හાર્ට් එක නම් ක්‍රිස්ටල් එකක් නෙවෙයි නිකම්ම අර නෝමල් හાર્ට් එකක් වගේ තියෙන්නේ. ෆොටෝ එකේ නම් මාරම ලස්සනයි. දකින්න සියල්ල ඇත්ත නෙවෙයි කියන එකෙන් සමහර දේවල් පෙන්නනවා. හරි. එතකොට අවුලක් නෑ. ඕක මට මතක විදිහට උනේ 160ක්ද කොහෙද? ඒ නිසා ගානට පාඩු නෑ. හැබැයි අර ෆොටෝ එකේ දැකපු එකම නෙවෙයි. අනිත් එක මේ මම හිතුවා ලොකු එකක් ඒක හොඳයි කියලා. නේද මං හිතුවේ ඒත් ඒ ගොඩක් ඉයරින්ග්ස් දෙක ලොකුයි පොඩි. කියලා. පින්තූරේ දාලා තිබුණ හැටියට. Not satisfied. ඊළඟට මේක අයි ෂැඩෝ එකක්. මං හිතන් හිටියේ ලිප්ස්ටික් එකක් කියලා. හැබැයි ගලවලා බලද්දි ඒක අයි ෂැඩෝ එකක්. අර ග්ලිටර් අයි ෂැඩෝ තියෙන්නේ. අන්න ඒකක්. ඔය එකක්වත් මට නෙමෙයි. මං අර මුලදී කිව්ව ලිප්ස්ටික් අයි ෂැඩෝ ඔක්කොම අපේ අක්කිට ගෙනාපුවා. මේකේ අර ගොඩාක් ලොකු ග්ලිටර් එකක් පේන්නේ නැහැ. සාමාන්‍ය ග්ලිටර් එකක් පේන්නේ. මේක මේ අයි ෂැඩෝ එක. ග්ලිටර් එකක්. යාන්තම් ග්ලිටර්. පේන්නේ ඕඩර් කරන්න යන්න නැති වෙයිද දන්නේ. ඊළඟට ලිප්ස්ටික් එකක්. ආයෙමත් ලිප්ස්ටික් එකක්. ඒකත් මම දැන් හොඳයි. හොඳට තිබුණා. මං ඕක නම් කැඩුවේ නැහැ. බැලුම් අහගන්න වෙයිද දන්නේ නැහනේ. ඒ නිසා ඕකෙත් ඔතනත් ඉටිකොලයක් තිබුණා. අන්න ඒ ඉටිකොල්ලේ මං කැඩුවේ නැහැ. ඒ නිසා හොඳන හොඳ ඇති. එතකොට ඔන්න ඔය ඕක ඇතුලේ තව පාර්සලයක් තිබුණා. මං හිතුවේ නෑ මේ ඕක මේකප් බෑග් එක කියලා. ඒ කියන්නේ ඕක තවත් පාර්සලයක් ඇතුලේ දාලා එවන්න තරම් දෙයක් කියලා මං හිතුවේ නෑ. ඒකයි මම මේ බලන්නේ මොකද්ද කියලා මට මතකත් නෑ. ඊට පස්සේ කඩලා බලුවම තමයි මතක් වුණේ මේ මේකප් බෑග් එක නේද කියලා. ඒක නම් හොඳටම හොඳයි. මගේ අඩුම කුඩුම ටික දාගන්න ඉඩ තියෙනවා ඒකේ. මගේ මේකප් බෑග් එක. හොඳයි. මගේ අඩුම කුඩුම ටික දාගන්න පුළුවන්. ඒක හොඳයි. ඊළඟටයි ආයෙමත් මම මහා සර්ප්‍රයිස් වෙච්ච තැන මං හිතුවේ ඕක ඒ කියන්නේ අපේ කම්පෙති හොඳට වැහෙන්න එහෙම තියෙන කරාබු දෙකක් කියලා. කන පිරෙන කරාබු ඇති කියලා. ඕකත් අර සාමාන්‍ය අපි දාන ඉයරින්ග්ස් දෙකක් මං හිතුවේ අර තියෙන්නේ ඒකේ කම්පෙත් හොඳට වැහිලා තියෙන ලස්සන ඉයරින්ග්ස්. නට ඕකත් ලස්සනයි. අපි දෙයින් සතුටු වෙන්න ඕන. මේ අර අපි නෙමෙයි මම තමයි ඩිස්ක්‍රිප්ෂන් එක හරියට කියුවේ නැත්නම් ඒක දාලා තියෙනවා සෙන්ටිමීටර් ගාන මෙහෙමයි කියලා. දැන් මම බලාපොරොත්තු වෙන්නේ අර ලොකු කරාබු. හැබැයි ඕකත් ලස්සනයි කියුට් චාම් දැම්මම අවුලකුත් නෑ බෑ. යකඩෝ මං හිතුවේ හෙන ලොකුවට තියෙයි කියලා. ලද දෙයින් සතුටු වෙන්න එපා.
නැද්ද කියලා. ඊළඟට මම මේ වොයිස් කරන්නේ පස්සේ. මොකද මගේ උගුර අවුල් ටිකක්. හරි. ඕක තමයි ලාස්ට් අයිටම් එක ඔය පැකේජ් එකේ. ඕකත් ක්‍රොස් බ්‍රේස්ලට් එකක්. ස්ටේන්ලස් ස්ටීල්. ඒකත් ලස්සනයි. මං හිතුවා ඒක මගේ අතේ ගානට ඇති කියලා අපේ කෝටුවත් නිසා. හැබැයි චුට්ටක් ලොකුයි කියන්නේ සාමාන්‍ය තදට නැහැ. ලස්සනට තියෙනවා. එතකොට අනිත් පැකේජ් එකේ එනවා කියලා තිබුණා එක ලිප්ස්ටික් එකයි. එතකොට ඔහොම තමයි පැකේජස් දෙක දෙකකට කැඩිලා තිබුණේ. තව ඕඩර්ස් දාලා නෑ. දැම්මොත් අන්පැකින් වීඩියෝ එකක් ගේන්න. මොකද මේක මහා සල්ලි කන ඇප් එකක් නිසා. ඒක ලස්සනයි බ්‍රේස්ලට් එක. මම වතුරටත් දාලා බැලුවා පාට යන්නේ නෑ. එහෙනම් බයි බයි.